ලංකාවේ සිදුවන අලුත් තත්ත්වයන් පිළිබඳව විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුවේ මෛත්‍රී ප්‍රවේශයත් සමග සිදුවුණු වසරක කාලයේ බහුවිධ අදහස් දරන කණ්ඩායම් එකට එකතු වෙලා මෛත්‍රී පාලනයක් ගෙනවිල්ලා අවුරුද්දක් පිරීලා දැන් දවස් ගානකුත් ගිහිල්ලා ඉවරයි. මේ වෙලාවේ රටේ දේශපාලන මාතෘකා පිළිබඳ කතා කරද්දී ඉදිරියෙන්ම සිටි, ඒ වගේම ඉදිරියෙන් සිටින ගෞරවනීය මහා සංඝරත්නය අතරතුර ප්‍රබලව කැපී පෙනෙන නායක ස්වාමීන් වහන්සේ නමක් අප සම්බන්ධ කරගන්නවා මේ සාකච්ඡාවට. අද පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නායක ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරනේ. පෙරවන් සරණයි. අපේ හාමුදුරනේ දැන් මෛත්‍රී ආණ්ඩුව යහපාලන ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දයි දවස් ගාණක් වෙනවා. දැන් භික්ෂුන් වහන්සේට විනය නීති අනපනත් ගේන්න තරම් සුදුසු ආණ්ඩුවක්ද මේ? නෑ, නිතරම මේ බොහෝ විට අපේ රටේ ගිහියන්ට පන්සිල් පද පහ රැක ගන්න බෑ. නමුත් හාමුදුරන්ගේ කෝට්‍ය සංවර සීලය පිළිබඳවනේ මේ අපේ රටේ බොහෝ ලෝකේ අනිත් රටවල ඉන්න මිනිස්සු කතා කරන්නේ. එහෙමයි. නමුත් අපේ රටේ භික්ෂුවන් කිසියම් සමාජමය වශයෙන් කොන් කරලා පසකට දැමීම සඳහා ආරාධින බවක් තමයි මට දැනෙන්නේ. දැන් ඒ වගේම භික්ෂුව කිසියම් කොටු කිරීමකට ලක් කරලා පසකින් තබන්නට තමයි අදහස් කරන බව පේන්නේ මේ පනත් වලින්. අපි දන්නවා අපේ රටේ භික්ෂුව ලෝකේ වෙනත් රටවල තේරවාද භික්ෂුන් වහන්සේලා වගේ නෙමෙයි අපේ රටේ භික්ෂුව අවුරුදු 2500ක් තිස්සේ හඳුන්වන්නේ ජාතියේ මුර දේවතාවුන් වහන්සේලා කියලා. ලෝකේ වෙන කිසිම රටක එහෙම භික්ෂුව හඳුන්වන්නේ නැහැ. තායිලන්තේ හරි මියන්මාරේ හරි කාම්බෝජි හරි ස්වාමීන් වහන්සේලා ජාතියේ මුර දේවතාවෝ කියලා හඳුන්වන්නේ නැහැ. මේ රටේ අන්වර්ථ නාමයක් තියෙනවා භික්ෂුව හඳුන්වන්නේ. ජාතියේ මුර දේවතාවුන් වහන්සේලා කියලා. මේක උඩ කල්පනා කරාම දැන් ජාතියේ මුර දේවතාවුන් වහන්සේකම නෙවෙයි ජාතිය කංකානිකමවත් නැති වෙන තත්ත්වයක් තමයි ලංකාව තුළ තියෙන භික්ෂුන් වහන්සේලාට. යහපාලන ආණ්ඩුව මෛත්‍රී පාල ජනාධිපතිතුවරයා ඒ වගේම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කේන්ද්‍ර කරගත් මේ ආණ්ඩුව තුළ මේ ආණ්ඩුව අනාගැනලි හරහා මේ නැවත වරක් මේ භික්ෂුන් වහන්සේ සහ පොදු මහජනතාව අතර එහෙම නැත්නම් භික්ෂුන් අතර ආරවුලක් ඇති කරන්නයි මේ වැඩින් වෙන්නේ කියන එකයි මහජන මතය. ඔබ වහන්සේ එකගද මේ තත්ත්වයට? මා අදහස් කරන්නේ මේ ආකාරයට. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අදහසක් තියෙන රජයේ. දැනට ඒක කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. අපි හිතනවා අපේ රටට විශාල බටහිර බලපෑම් උඩ විශාල මව්බිමේ ඒකීය භාවයට ස්වෛරී භාවයට කිසියම් ගැටලුවක් ප්‍රශ්නයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ආණ්ඩුවත් මේ තවම සංශෝධනය කරේ නෑ. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රහසේ හදාගෙන ඉන්න බවක් මට හිතෙන්නේ. මොකද මෙතන ඉක්මනට හදන්න බෑ. හැබැයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙම බටහිර රටවල් වල උපදෙස් පිට රාජ්‍ය නොවන සංවිධානවල ගැත්තන් විසින් මව්බිමට එරෙහි වුණු පිරිස් විසින් හදන ව්‍යවස්ථාවක් හැටියට මට සැකයක් තියෙනවා. දැන් ඔබ වහන්සේ කියනවා ඔබ වහන්සේට හිතන විදිහට කියලා. ඔබ වහන්සේට මදන්න තරමින් ඔබ වහන්සේට එහෙම යමක් ආවට කියලා හිතෙන්නේ නැහැ. යම්කිසි කරුණු කාරණා පදනමක් ඇතිවයි වෙන දෙයක් හිතෙන්නේ දැනෙන්නේ. දැන් ඒ පසුබිමක් තුල දැන් ඔබ වහන්සේ එහෙම කියද්දි මේ ආණ්ඩුව මං හිතන්නේ ඔබ වහන්සේ කියනවා මේ ව්‍යවස්ථාවක් හදාගෙන තමයි ඉන්නේ කියලා. දැන් එහෙම තිබිද්දී ආණ්ඩුව මේ කමිටුවක් පත් කරලා කමිටුව කොටස් වලට කෑලි වලට බෙදිලා රටේ හැමතැනම යනවලු අදහස් ගන්නවලු ජනතාවගේ අදහස් වලට අනුවලු මේ ව්‍යවස්ථාව හදන්නේ. මේ එහෙමනම් මේ කරන්නේ බොරුවක් නේ, ජනතාව මුලා දැමීමක්. ඔව් ඉතින් මේ ඉස්සෙල්ල මුට්ටිය එවන්නේ මේ. ඉස්සෙල්ල මුට්ටිය එවලා බලනවා මොන විදියටද වදින්නේ මුට්ටියට කියලා. ඉතින් ඒ නිසා දැන් අපි මේකදී බොහොම තීක්ෂණව තමයි කල්පනා කරලා කරුණු කාරණා අනුව ක්‍රියා කරන්නේ. මොකද අපි දැන් මේ දවස්වල අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව නෙවෙයි වැඩියෙන් කතා කරන්නේ මේ ථේරවාද භික්ෂු කතිකාවත් පිළිබඳව භික්ෂුන් වහන්සේලාට අනාගතයේදී මතුවෙන ප්‍රශ්න පිළිබඳව. මේක ඉතින් අර මහා රෝග කාරක ගොඩක් තිබෙන රෝගියෙක් පැනඩෝල් පෙති දෙකක් දෙනවා වගේ අපි බීලා ඉන්නේ මේ දවස්වල පැනඩෝල් පෙති දෙකක් බිල තමයි ඒ සයිස් එකකින් තමයි මේකට උත්තර හදන්නේ, කරුණු කරන්නේ, සටන් කරන්නේ, ක්‍රියා කරන්නේ. නමුත් අපේ ආදරණීය මාතෘ භූමියට විපතක් වෙනවා කියලා අපට හරිහැටි අනපනත් කියවලා කරුණු කාරණා එකතු කරගෙන අපි කිසියම් ආකාරයකට ඒකට විරුද්ධව ක්‍රියා කරන බව පැහැදිලිව කියන්න ඕනේ. දැන් මෙහෙමයි මේ රට
අපි දන්නවා මේ රටේ වාම ගතිශීලී ව්‍යාපාරේ අදන්න ප්‍රමුඛ ස්ථානයක් ගත්තේ මේ රටේ සංඝවේදගුරු ගොවිකම්කරු පංචමහා බලවේගය තුලින්. දැන් පංචමහා බලවේගයක් වෙනම හැදිලා තියෙනවා. මේ පංචමහා බලවේගය ඉවරයි දැන්. දැන් මොන පංචමහා බලවේගය තමයි එංගලන්තය, ඇමරිකාව, ඉන්දියාව, අත්තනගල්ල, ක්‍රේම්බ්‍රිජ් ප්ලේස්. මේ තමයි අලුත් පංචමහා බලවේග රට. ඔව් මේ විශේෂයෙන් ඉන්දියාව, ඇමරිකාව, එංගලන්තය මේ රටවල් දැන් මේ දවස්වල සුද්ධ පොලිමේ නෑදන් එනවා වගේ ඉන්නේ. එකෙක් බහිනකොට එකෙක් බහිනවා, එකෙක් නගිනකොට එකෙක් බහිනවා. මේ පොලිමේ ඉන්නේ සුද්ධ මේ දවස්වල. ඔව් මෙහෙමයි ජාත්‍යන්තර ශක්තිය නැති කරගatiya යුතු ලෝක රටවල්ද. හැබැයි ඒක දැන් බණ්ඩාරනායක මෙතන තමයි විදේශ ප්‍රතිපත්තිය බොහොම පැහැදිලිව බොහොම අවංකව ලෝක ඉදිරියේ තිබුවේ මැදුම් පිළිවෙත උඩ. දැන් අපිට අපේ පහුගිය ආණ්ඩුව යටතේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන විවිධ කතා කවුරු කිව්වත් ඔහු ලෝකේ සමාජවාදී රටවල් සහ විශේෂයෙන්ම චීනය වැනි රටවල් සමග දැඩි මිත්‍රත්වයක් ගොඩනගාගෙන මේ රට සංවර්ධනය කිරීම සඳහා විශාල සංවර්ධන ක්‍රියාවලියක් රට තුළ ආරම්භ කළා. මේමයි මොකද යම් ක්‍රියාවලියන් වල යෙදීම සඳහා මිනිස්සුන් අපේ රටට හැමදාම අපේ රටේ දේශපාලනඥයෝ ගංගදායකයට පිටපොකට් ගහපු જાතියක් නේ දේශපාලනඥයෝ කියන්නේ. කරපු දෙයක් නැහැනේ. හැමදාම පිටපොකට් ගහන්නේ. ඒ නිසා දැන් මේ පිටපොකට් ගහන හින්දාම කොයි වෙලාවෙත් සාක්කුවට අත තියන් ඉන්න සිද්ධ වෙලා තියෙන රටේ ජනතාවට කොහෙන් කවුරු ගහයිද කියලා සැකයක් තියෙනවා. ඒ නිසා එවැනි සැකයක් බියක් ඇතුව කටයුතු කරන්නේ. ජාත්‍යන්තර වශයෙන් රටට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බව මට පැහැදිලිව කියන්න පුළුවන්. ඒක ඇමරිකාව, එංගලන්තය, ඉන්දියාව ඇතුළු රටවල් ප්‍රබල ලෙස මේ මැදිහත් වීමක් තිබෙනවා. සමහර විට මේ රටවල් දෙක තුන අතර අනාගතයේදී මතුවෙන ප්‍රශ්න මතුවෙන්න පුළුවන් මේ නිසා. හොඳයි ඔබ වහන්සේ කිව්වා දැන් මේ කේම්බ්‍රිජ් ප්‍රදේශයයි අත්තනගල්ලා එකට එකතු වෙලා කියලා. ඔය පහත් එක්කම. ඔය කේම්බ්‍රිජ් එකයි අත්තනගල්ලා එකතු වීම මෙච්චර හොඳ නැද්ද? නෑ ක්‍රේම්බ්‍රිජ් එකයි අත්තනගල්ලයි දැන් මේතන මෙහෙමනේ. දැන් අපි මේ ආණ්ඩුව ගත්තොත් අපේ මව්බිමට එරෙහි වෙච්ච අපේ ජාතියට ආගමට එරෙහි වුණු විවිධ කොටස් තමයි ඉන්නේ. ඒ නිසා අපි ලොකු සැකයකින් බියකින් සහ ප්‍රශ්නාර්ථයකින් නිතරම ඉදිරිපත් කරන කිසියම් දෙයක් දිහා බලන්න. අපි දන්නවා අපේ රට දෙකට කිරීම සඳහා විවිධ ආකාරයෙන් විවිධ අනපනත් ඉදිරිපත් කරමින් ලෝකේ ජාත්‍යන්තර වශයෙන් විවිධ රාජ්‍යනෝන සංවිධානත් එක්ක බද්ධ වෙලා විවිධ ක්‍රියාවන්හි නිරත වුණු පිරිස් තමයි මේ කාලේ ඔසවාගෙන කතා කරන්නේ. ඒ නිසා අපිට ලොකු සැකයකින් බියකින් ජීවත් වෙන්න වෙලා තිබෙනවා මව්බිම පිළිබඳව. ඒ කියන්නේ මේ කේම්බ්‍රිජ් අත්තනගල්ලා තියෙන්නේ ක්‍රේම්බ්‍රිජ් ප්ලේස් එකයි අත්තනගල්ලා එකතු වීම රටේ අනාගතයට සුබ වෙයි කියලා මම හිතන්නේ නැහැ. මොකද ඒ පිරිස හැමදේම කතා කරේ අපි කතා කරන්නේ පොල් තෙල් පහන පිළිබඳව අපි කතා කරන්නේ ඒගොල්ලෝ ඉටිපන්දම පිළිබඳව තමයි හැමදේම කතා කරන්නේ. හැබැයි ඔබ වහන්සේ කතා කරන්නේ මේ නූතන අත්තනගල්ලා පිළිබඳව. ඔව් බණ්ඩාරනායක මැතිණිය මිය ගියාට පස්සේ මෑත යුගයේ 2002 විතර ඉඳලා තමයි ඔය ඉටිපන්දම් වැඩි ආවේ පොල් තෙල් පහන පැත්තකට වීසි වෙන්නේ. ඒ කියන්නේ දැන් අත්තනගල්ලේ පත් වෙන ඉටිපන්දම්. ඉටිපන්දම්